සින්නපාඩු කාලතුවක්කු 17 වර්ෂයේදී හලාවත මන්දලම සින්නපාඩු ප්‍රදේශයෙන් සොයාගන්නා ලද මෙම කාලතුවක්කුව පෘතුගීසි හෝ ලන්දේසීන්ගේට අයත් දැවුණේ නෞකාවකට අයත් බවට අනුමාන කෙරේ. ධීවරයින් පිරිසක් විසින් කොටගන්න ලද මෙම කාලතුවක්කුව මුන්දලම ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගන්නා ලදී. 1780 ඇති මෙම කාලතුවක්කුව මිශ්‍ර ගෘහවලින් නිපදවා ඇත. දඹුල්ල සිතුවම 18 වන සියවසේ දෙවන භාගයට අයත් මෙම සිතුවම මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි දඹුල්ල විහාරයෙනි. ක්‍රි.පූ 3 වන සියවසේදී ශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවට වැඩම කරවීම ඓතිහාසික සිද්ධිය මෙමගින් අර්ථ දැක්වේ. දස් 659 ජූනි 2 වෙනිදා ගාල්ල වරාය ආශ්‍රිතව මුහුදුපත් වූ එවන්ටස් නෞකා ව්‍යාපෘතියකි. මුහුදු පුරාවිද්‍යා කෞතුකාගාරයේ ලාංඡනය. මුහුදු පුරාවිද්‍යා කෞතුකාගාරයේ ලාංඡනය මගින් පිළිබිඹු කරන්නේ තනි කුඹල් ගසකින් යුත් නැවකි. එය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි දූවේගල නම් ස්ථානයේ වූ ක්‍රි.පූ පළවෙනි හෝ දෙවන සියවස්වලට අයත් බ්‍රාහ්මීය ශිල්ප දැක්වෙන්නකි. සෙල් ලිපිය කොටා තිබෙන භාරත වංගික සංඝරක්ඛිත ගේ ගුහාව යන වැකියකි. මේ ලාංඡනයට කොටස් දෙකක් අන්තර්ගත. එය තුඹගසේ මුදුනේ දක්වා තිබෙන පත සහ ටවුරින් යන සංකේත මුල් ඓතිහාසික මූලිකාත්ම හා පහසුවලට යොදා තිබෙන සෞභාග්‍ය හඟවන ජනප්‍රිය සංකේත දෙකකි. මුහුදු පුරාවිද්‍යාවට අයත් සාමාන්‍ය හැඳින්වීමක්. මුහුදු පුරාවිද්‍යාවේ මූලික අවධානය යන්නේ මුහුද සමග අන්තර් සම්බන්ධතා පැවැත් වූ මිනිසා ගැන මිස ඒ සම්බන්ධයෙන් පරීක්ෂකයාට පහසුවෙන් ඇස ගැටෙන නැව්ගත කළ භාණ්ඩ, නැව්වල සවි කළ අංගෝපාංග සහ උපකරණ යනාදිය නොවේ. මුහුදු පුරාවිද්‍යාවට ඊට අදාළ තාක්ෂණික කරුණු ගැන පමණක් නොව මුහුදු පුරාවිද්‍යාත්මක සංස්කෘතික වලට අයත් වන සමාජ, ආර්ථික, දේශපාලන, ආගමික හා ඒවාට අදාළ සෙසු සංකල්ප කෙරෙහිද සැලකිලිමත් වෙයි. සවුන්ඩ් ඉට් ලෙට් මුහුදේ ගැඹුර නිර්ණය කිරීම සඳහා භාවිතා කරන මෙම උපාංගයේ හර්කියුලිස් නෞකාවෙන් සොයාගන්නා ලද මුහුදු පතුලේ ඇති මඩ, වැලි ආදී සංඝටක නිවැරදිව හඳුනා ගැනීම සඳහා පැරණි නැව්වල ඒවා භාවිතා කරනු ලබයි. ජේතවන බඳුන පාර්තියන් ක්‍රි.පූ 247-226 හෝ සැසේනියන් ක්‍රි.ව 224-637 ප්‍රභවයක් ඇති මෙම සිත්කළු බඳුන ඔලිව් තෙල් හෝ වෙනත් ද්‍රව්‍ය වර්ගයක් ගබඩා කිරීම සඳහා භාවිතා කරන ලද්දකි. හර්කියුලස් සීනුව ක්‍රි.පූ 1661 මැයි 22 වන දින ගාලු වරාය අසල මුහුදේ බත් වූ හර්කියුලිස් නම් වූ නෙදර්ලන්ත නෞකාවට අයත් මෙම ලෝකඩ සීනුව ගාල්ල වරායේ උතුරු එල්ලාසන්න ප්‍රදේශයේ සොයා ගන්නා ලද්දකි. සීනුවේ මතුපිට දක්වා ඇති ආද්‍රය සියල්ල ජය ගනී. 1625 යන අරුත දෙන ලතින් භාෂාවෙන්.
ගාලුවරායේ මුහුදුබත්තු ඇවොන්ටස් නෞකාවෙන් සොයා ගන්නා ලද මෙම මැටි බඳුන ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයකි. මෙම මැටි බඳුනේ හැඩයේ සමානකම් තිබෙන ඓතිහාසික යුගයට අයත් නිදර්ශන දිවයිනේ ස්ථාන කිහිපයක වූ පුරාවිද්‍යාත්මක ක්ෂේත්‍රවලින් සොයාගෙන තිබේ. දූපත් ශිෂ්ටාචාරවලට ආවේනික ලක්ෂණ කිහිපයක් තිබේ. ඉන් පළමුවෙන්ම වෙනත් භූමි සමග සංසන්දනාත්මක විග්‍රහ කරන විට ඒවා ප්‍රමාණයෙන් කුඩා වීමයි. දෙවැන්න දූපතක් අවට මුහුද රට අභ්‍යන්තරයට ඇති නොයෙකුත් ගම්‍යතා බාහිර ලෝකයට විවරණය වීම සඳහා බාධක ක්‍රියාත්මක වේ. තෙවැන්න මෙම හේතු පදනම් කරගෙන දූපත ශිෂ්ටාචාරය සහ සංස්කෘතික අංග ප්‍රදනය වන වෙරළාසන්න ප්‍රාග් ඓතිහාසික වැසියෝ මීට වසර 700කට පමණ පෙර ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු වෙරළාසන්න ප්‍රදේශයේ ප්‍රාග් ඓතිහාසික වැසියෝ ජීවත් වූහ. ඔවුන් එසේ ජීවත් වූ එක් තැනක් 1997 වසරේදී පුරාවිද්‍යාඥයින් විසින් හඳුනා ගන්නා ලදී. ඒ පිහිටා තිබෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පල්ලිමල්ල නම් ගමේ ලඳු කැලෑ සහිත ස්ථානයක. 1997 වාසය කරන ලද කෙනෙකු මගින් එම ස්ථානයේ වැළලී තිබූ එකී ප්‍රාග් ඓතිහාසික මිනිසුන්ගේ ඇටසැකිලි 7ක් සහ ඔවුන් ආහාරයට ගත් දේවල් සුන්බුන්ද ඔවුන් විසින් භාවිත කළ ගල් මෙවලම්ද සොයාගනු ලැබීය. සොයා ගන්නා ලද මිනිස් ඇටිකලට සම්බන්ධයෙන් කරන ලද වෛද්‍ය විද්‍යාත්මක විශ්ලේෂණ අනුව එම ඇටසැකිලි අයත් සියලුම දෙනා වසර වයස අවුරුදු 35ත් 40ත් අතර කාලයේදී මිය ගොස් ඇති බව සිටි පුද්ගලයින්ය. අස්ථි පදනම් කොටගෙන කරන ලද ගණනයට අනුව මෙහි මිහිදන්ව සිටි පුද්ගලයින් උස අඩි 4.5ක් වේ. ගැහැණුන්ගේ උස අඩි 4 ඇඟල් 3ක් මුළවාගත් ගින්න සලකුණු කැණීම් කළ ස්ථාන දක්නට ලැබෙන සොයාගන්න ලද ආහාරවල අවශේෂ ස්වභාවය අනුව මේ ප්‍රාග් ඓතිහාසික වැසියන් මුහුදු පරිසරය මෙන්ම ගොඩබිම් පරිසර මැනවින් අනුවර්තනය වී සිටි පිරිසකි. හොලෝසීනය නම් හැඳින්වෙන නූතන භූවිද්‍යාවේ ඉන්දිය සාගරයේ ඇති වූ මුහුදු මට්ටමේ වෙනස් වීම කොටගෙන වෙරළාසන්න ප්‍රදේශයේ බෙලිකටු ගොඩැලි වියලි කාලගුණ තිබේ. ප්‍රාග් ඓතිහාසික වැසියෝ මධ්‍යම හොලෝසීන වෙරළාසන්න සංස්කෘතික භූදර්ශන පෝස්ලිම් බඳුන කිස්තු වර්ෂ 1644ට අයත් ගාල්ල ත්‍රිකුණමල ආදී පැරණි වරාය ආශ්‍රිත ප්‍රදේශවලින් හමුවන භාණ්ඩයක්. දකුණු ආසියාවේ සංසරණය වූයේ 17 වන සියවසේ ලන්දේසි පෙරදිග ඉන්දිය සමාගමේ වෙළඳ කටයුතු හරහා ඉන්දියන් සාගරයේ පැරණි යාන්ත්‍රිකයින්ගේ දැනුම ඉන්දියන් සාගරයේ සහ චීන මුහුදේ ගමන් කළ නැව් කප්පිත්තම් වසරකට දෙවරක් එකී මුහුදේ උදම් රළ ක්‍රියාත්මක වන ආකාරය වෙනස් වන බව දැන සිටියේ. ග්‍රීස්ම මාසවල ජලය නැගෙනහිර දිශාවට ගලන බවත් ඒ නිසා බටහිරින් උදම් ප්‍රවාහනය හටගන්නා බවත් වසරේ ඉතිරි කාලවලදී මෙම ක්‍රියාවලිය ප්‍රතිවිරුද්ධ අයුරින් සිදුවන බවත් ඔහු විශ්වාස කළෝය. අල් ඉද්රින් කිස්තු වර්ෂ 1100 චීන මැටි බඳුන 17 වන සියවසේට අයත් චීන මැටි බඳුන චීනයේ කිවින් අධිරාජ්‍යයට අයත් කිස්තු වර්ෂ 1644 කිස්තු වර්ෂ 17 වන සියවසේට අයත් ඉන්දිය වෙළඳ සමාගමට අයත් ඉන්දිය සාගරයේ නැව් යාත්‍රා කළ නැව්වල දිය
වර්ග හෝ ආහාර කපටා කිරීමට භාවිත වේ. දුරු රට බාහිර ලෝකය පිළිබඳ ඓතිහාසික සංකල්පය. තන සියවසේට අයත් චීන බඳුනක්. පර්සියානු සම්භවයක් ඇති මෙම බඳුන ක්‍රි.ව. 224ට අයත්. මිහින්තලයේ පැරණි රෝහල් භූමීන් හමු වූ හරිත වර්ණයෙන් යුත් දියරමය ඖෂධ ගබඩා කිරීමට භාවිත කරන ලද මහාතිත්ත ලංකාවේ පැරණි වෙළඳ නගරය. මහාතිත්ත වරාය පිහිටිය ලංකාවේ වයඹදිග වෙරළතුඩුවේ දැනට මන්නාරම නමින් හැඳින්වෙන නගර ස්ථානය. ක්‍රි.ව. 644ට අයත් චීන බඳුනක්. ජේතවනාරාම කැණීමෙන් සොයා ගන්නා ලදී. තෙප්පම වූ කලපුල මෙන්ම මුහුදේ මසුන් නෙළීමට යොදා ගන්නා කුඩා යන්ත්‍රයක්. ශ්‍රී ලංකාව සහ ඉන්දියන් සාගරය. ශ්‍රී ලංකාව අඩුතරමින් ක්‍රි.පූර්ව පළමුවන සියවසේ මැද භාගයේදී ඉන්දිය සාගරයේ දුර ගමන්වලට අවතීර්ණ වී සිටියේ. ඉන්දියන් සාගරයේ පැවති පුරාණ වෙළඳ කටයුතුවලදී ලංකාව වඩාත් ඉස්මතු වන්නේ ඉන්දියන් සාගරයට මායිම් වන රටවල් නාගරික සමාජ වර්ධනයේ ඇරඹීම ක්‍රි.ව. පළවෙනි සහස්‍ර වර්ෂයේදී අගභාගයේය. ඉස්ලාම් ආගම බිහිවීමට පෙර කලක සිට අරාබි ජාතිකයෝ ආසියාව පිළිබඳ දැන සිටියහ. ක්‍රි.ව. පළමු වන සියවසේ වන විට අරාබියන් යන වචනය හැඳින්වූ පිරිසට අරාබි ජාතිකයන් හැරුණු විට පර්සියානු ජාතිකයන් සහ ඇබීසියානු ජාතිකයන් අයත් වේ. ඒ කාලය වන විට අරාබි වෙළඳාම ශ්‍රී ලංකාවේ මැනවින් ස්ථාපනය වී තිබිණි. ක්‍රි.ව. 892 දී අල් බසූරි නම් අරාබි ජාතික විද්‍යාඥ ඉතිහාසඥයා විසින් කරන ලද අන්දමට එවකට ලංකාවේ අරාබිය සමග සුහදශීලී වෙළඳ සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබේ. මේ සමයේදී ශ්‍රී ලංකාව සහ අරාබිය අතර වෙළඳ කටයුතු උපරිම වර්ධනය අත්කරගෙන තිබුණේය. 10 වන සියවසේ අරාබි ලේඛකයන් වූ සුලෙයිමාන් ෆර්ජි ඉබ්න් මසූද් සහ ඉබ්න් පහයර පැහැදිලි කරන අන්දමට අරාබියන්ගේ ප්‍රධාන අවධානය වූයේ ශ්‍රී ලංකාවෙන් අපනයනය කළ වටිනා දැව වර්ග ඉතා අනර්ඝ රතු මැණික්, කිතුල් පැණි, යකඩ සහ බෙහෙත් පැළෑටි යන ආදිය ක්‍රි.පූර්ව වශයෙන් 19 වන සියවසේ වන විට කොළඹ සහ එහි තදාසන්න ප්‍රදේශවල සැලකිය යුතු අන්දමින් අරාබි ජනගහනයක් ජීවත් විය. ඕලන්ද ලාංඡනය. මුහුදුබත් වූ බෝතල්. බ්‍රිතාන්‍ය ලාංඡනය. චීනයේ හිටපු සුප්‍රසිද්ධ නාවික අද්මිරාල්වරයෙකු වන ෂේන් හ් යනු ක්‍රි.ව. 371 පුරාණ මාතොට නැත්නම් මන්නාරම වරාය සහ නගරය. පැරණි ශ්‍රී ලංකාවේ විදේශීය වෙළඳ සභා. චීන මැටි බේසම. ත්‍රිභාෂා මැටිපූරුව. පබළු මහලයක් තමයි මේ. පබළු ආනයනික පබළු. සුරත් කාසි.
පුරාණ ගල් නැංගු. කතලුව ඍතු සිදුවම්. විදේශිකයින් දුටු පුරාණ ශ්‍රී ලංකාව. ටොලම් ඇලෙක්සැන්ඩර් ප්ලර්නි ස්ටෝබෝ. ශ්‍රී ලංකා චීන සම්බන්ධතා. කිස්තු වර්ෂ පළමුවන සියවසේ සිට ශ්‍රී ලංකාව සහ චීනය සමග සම්බන්ධතා පැවැත්වුණා. ප්‍රතිමාව උළුකැටය. ඉන්දියාවේ මේ නමින් උළු කර්මාන්ත ශාලාවක් ඇත. ඉන්දියන් උළුකැටය. කලබලි මැටි බඳුන. ඔහොම ඉතින් බලයි. බිරළු රේන්ද කර්මාන්තය. දහනවවන සියවසේ යුවලා ප්‍රභූන්ගේ ඇඳුම් ආයිත්තා. දැන් තමයි හොයාගත්තේ කියන්නේ.